මට නම් කිසිම වාසනාවක් නැද්ද කොහෙද? අඩිය දැම්මා. හැලෙනවා දැක්කද? මේ ගල් සයිස් එක මිනිස්සු කඩාගෙන යන්නේ. පට්ට මාන්සියක් පදන මගේ අත් දෙකයි කකුල් දෙකයි නම් හොඳටම කැපිලා තියෙන්නේ ගල් වල. කොච්චර කට්ට කාලා වීඩියෝ දැම්මා. ඒ බලන හැමෝම මාව ෆලෝ කරලා තිබ්බනම් මුළු රටක්ම මාව දැනගනී නේද? හැබැයි මට එච්චර වාසනාවක් නැහැ කියලා මම දන්නවා. ආයිබෝවන් වාසනාව. මට දැන් ගොඩක් වෙලා නිද ඇතුලේ බැහැලා මේ නිදහාරණය කරන්න අමාරු වැඩක්. මොකද ඔක්සිජන් දැන් ගොඩක්ම අඩුයි ලින්ද. ඔයාලටත් ඇත්තටම මාව එපා වෙලා වගේ නේද? ඒ වුණාට මගේ සහෝදර සහෝදරියන්ට උතුරන්නම හරියන්න ඕනේ. මේක නම් ගල් ගොහාවක් දුකද? ගල්මනේ යහුවෙන්නේ. බලන්න ඔක් ගලේ සයිස්. අද මම ලින්ද ඇතුලේ ඉඳන්ම තමයි ආප්ප කෑම. මොකද මට මාර බඩගින්නක් ආවා. මෙහෙම කපන් ගිහිල්ලා මකරුන් විදේශයෙන් මතුනොත් එම ඔයාලත් ඉන්න ඕනේ මාව බේරගන්න. මොකද මකරු මාව කෑවොත් එම එනවා නේද හොර ගෙඩියසේ. දැන් අපේ පැත්තට මාර විදියට පායනවා. එතකොට පට්ටම රස්නේ. එතකොට හිතන්නකො ලින්ද ඇතුලේ කොහොම රස්නයක් ඇතිද කියලා. ඇත්තටම කොච්චර මහන්සිනවත් ඔයාලගේ කමෙන්ට් කියවනකොට මේ මහන්සිය කොහෙන් ගියත් දන්නේ නැහැ. ඒක තමයි මගේ එකම සතුට. අනිවාර්යෙන් බැලලා හරි කමෙන්ට් එකක් දාගෙන යන්න. දානව නේද හොර ගෙඩිය සෙට් එක. එතකොට මට හිතෙනවා මගේ මහන්සියේ වටිනාකමක් තියෙනවා කියලා. දැක්කද ගලුයි පසුයි දෙකම දැන් උඩට එනවා. ඔයාලා දන්නවද මේ නිදහාරලි ගියාට පස්සේ රැහැට සමහර දවස්වල මම නිින්ද යනවා. එහෙනම් මම යනවා සහෝදර සහෝදරියන්ට ඔක්කොම උතුරන්නම හරියන්න. බුදුසරණයි ජේසු පිහිටයි දෙවි පිහිටයි. එහෙනම් හොර ගෙඩිය මම ගියා.